මගේ ගෙදර අදටත් තියෙනවා බොහොම වටින තාම්පුරාවක්. මේ තාම්පුරාව මට දෙනවා බොහොම සුවිශේෂී කෙනෙක්. මගේ පුතේ ඔයාට පුළුවන් කවදා හරි දවසක ජාත්‍යන්තර වේදිකාවකට නගින්න. කිව්වා වගේම ජාත්‍යන්තර වේදිකාවකට නගින්න මට හැකියාව ලැබෙනවා. අද මම බොහොම වාසනාවන්තයි. අද එතුමන්ගේ නම මගේ කටින් මේ විදිහට කියන්නට මට හැකියාව ලැබෙනවා. HADS නේත්‍රාංශන මගේ ගුරු පියාණනි ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා ශ්‍රී අභිමාන් ගෞරව සම්මාන 2025 තුලින් මෙලෙස ගෞරවනීය සම්මානයට පාත්‍ර වන්නට ජීවිතයේ දරුවෙක්ට ලබන්නට පුළුවන් සුවිශේෂීම මොහොතක් වේ නම් ඒ තමයි මේ මොහොත. මෙය මා වෙනුවෙන් උදා කර දුන් රාජකීය පදනමට හිස නමා ආචාර්ය කරනවා. HADS නේත්‍රාංශන මගේ ගෞරවනීය ගුරු පියාණනි ශ්‍රී අභිමාන් ගෞරව සම්මාන 2025 තුලින් ඔබතුමන් හට සුභාශිංසන එක් කර සිටිනවා. අද මා මේ මොහොතේ මෙහෙම කතා කරන කෙනෙක් වුණා නම් ඒකට ඔබතුමනුත් හේතුවක්. අද මම මේ විදිහට ලෝකේ ගායනයෙන් ඉදිරියට අඩියක් හරි තිබ්බනම් ඒකටත් ඔබතුමන් හේතුවක්.